උන්වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදින්නේ අර නිරෝධය වෙනුවෙන් තමයි උන්වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදින්නේ. මේ සමත විපස්සනා බලයන්ගෙන් යුක්තව මේ නිරෝධ සමාපatti ඥානය උපදවගන්නේ කොහොමද කියන එක. පොඩ්ඩක් ස්ටොප් කරපොඩ. හරිනේ. දැන් මේ සමත විපස්සනා. දැන් මේවා ගැන මෙයාට වචන ගොඩක් විතරයි. මෙයා සමත විපස්සනා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඇත්තම කිව්වොත් එහෙම දැන් ඕනම කෙනෙක් දන්නා සමතය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක්. එතකොට සමත විපස්සනා කියන්නේ මොකද්ද? මේ විදර්ශනා ධූරයෙන් තොරව විපස්සනා කණික සමාධියකින් තමයි හැමෝම නිවන් දකින්නේ. සමතයෙන් නෙමෙයි. එතකොට මෙයා පෙන්වන්නේ යන්නේ මේක සමතේ තියෙන එකක් කියලා. සමතේ තියෙනවා ලෞකික ධ්‍යානෙත. මෙයා මේක තමයි මේ කතා කරන පොතේ තියෙන වාක්‍ය අල්ලගෙන. මෙයාට මේ ලෝසමතේ අත්දැකීම් තියලා නෙමෙයි මෙයා කතා කරන්නේ. මෙයා පොතේ තියෙන වාක්‍ය අල්ලගෙන බාන කියවන එක. ඇත්තට මේක ගැලපෙන්නේ නැහැ. හැමෝටම තේරෙයි. මේ ප්‍රායෝගිකව අත්දකින්න අය. මෙයා බයයි. දැන් ආරංශ නිරෝධ සමාපත්තිය කියනකොට ආරංශ මේක ලස්සට සංඥා වේදනා නිරෝධය කියන්නේ. ඔබට නොදැනෙන ස්වභාවයට දැනෙන. දැන් ඔබට වෙනද විදිහට පේන දැනනවා දැන් ඔබ නොදැනෙන ස්වභාවයට එනවනේ. උතර තියෙන සංඥා වේදනා නිරෝධ සමාපත්තිය. සංඥා වේදනා නොදැනෙන ස්වභාවයට යනවා. දැන් මේ සංඥාවක් මේ පුටුව කියන්නේ ඒක නොදැනෙන ස්වභාවයට යන එකයි සංඥා වේදනා නිරෝධ සමාපත්තිය කියන්නේ. මේක මේ වචනේ ලොකුවට පුම්බලා අරගෙන නිවන් මඟ වහගන්න යන්න එපා. උතර නිවන තියෙන්නේ. උතන අධිගත සමාධිය තියෙන්නේ. උතන නිරෝධ සමාපත්තිය තියෙන්නේ. ඒක ලෝකෝත්තර භූමි සතර ඉරම තොරවම ඔබට හම්බ වෙනවා. ඔබ තව ටිකක් හොඳින් අධ්‍යයනය කරොත් තේරෙයි මේ මෙයාලා ධර්මයේ දන්නේ නැහැ. මෙයාලා මේ ඔය කියවකට ධර්මයේ දන්නේ නැහැ. ඔක තව ටිකක් ප්ලේ කරන්න. මෙයා සමතේට දාන්නේ ඔක්කොම. ගැට ගහලා බලන්න මෙයා දන්නේ සමතේට තමයි මෙයා මේ ප්‍රතිපදාව කියලා දාන්නේ සමතේට. මෙයාට දන්නේ නැහැ විදර්ශනා දුවේ. ආයි ප්ලේ කරන්න. ඒ ටික ප්ලේ කරන්න. ඉතුරු ටික. මේ නිරෝධ සමාපatti ඥානය උපදවගන්නේ කොහොමද කියන එක දක්වනවා. එතන කවුද නිරෝධ සමාපatti ඥානයට මේ විදිහට මේපත් වෙන්නේ කියන එක පිළිබඳව අට්ඨ සමාපත්තිලාභිනව පන අනාගත ඔන්න බලන්න දැන් මොකද්ද කිව්වේ? අට්ඨ සමාපatti. මොනවද අට්ඨ සමාපatti? මෙයාට මා අමුතු ලොකු වචනයක්. මෙයාට මේවා නැති නිසා. මෙයාට අට්ඨ සමාපatti නැහැ. අපි පරිදි. ඉතින් විදර්ශනා දුරට යට කියන්නේ. අට්ඨ සමාපත්තිය ඕන නම් ඔය නිකන් සමතේ වැඩිව කියලා අට්ඨ සමාපත්තිය ඔබ වහන්සේට හම්බ වෙන්නේ නැහැ. ඔබ වහන්සේ එදා ඉඳන්ම බොරුනේ කරන්නේ. තාමත් සමතේ වැඩවල නෙන්නේ. විදර්ශනා දුරයක් ඔබ වහන්සේ දන්නේ නැහැනේ ප්‍රායෝගිකව අත්දකින්න බෑනේ. ඔබ වහන්සේ පොතේ හිර වෙලානේ. එහෙනම් සෝතාපන්න වෙනවා සමතේ වඩලා. නැහැනේ. සෝතාපන්න වෙන්නේ කොහොමද? අට්ඨ සමාපත්තිය වල මොකද්ද පළවෙනි එක? සෝතාපන්න මාර්ගසිත, සෝතාපන්න ඵලසිත. දැන් ඌවා ගැන උන්වහන්සේ කතා කරන්නේ නැහැ. මොකක්ද සෝතාපන්න මාර්ගසිත? මොකද්ද ඵලසිත? දෝග తీරව සමතේ වඩලා නැහැ. ඇයි ඒ? බුදුන් වහන්සේ ඔක ධම්ම සංගීකරණය මේ උන්වහන්සේම කාලයක් තිස්සේ කියවුවා. උන්වහන්සේට දැන් මතක නැහැ. උන්වහන්සේට ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැනුම එහෙට මෙහෙට කෑර කරන අර පොත කියනකොට එකක් කරනවා මේ පොත කියනකොට තව එකක් කරනවා මොකක්ද හරි කියලා තෝරගන්න බෑ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජනෝ භාවනාවේ ප්‍රහාණය නොවේ. එහෙනම් සමතේ වඩලා ප්‍රහාණය වෙනවද? නෑ. එහෙනම් ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර්ථ ධ්‍යාන වලට ගියා කියලා සෝතාපන්න වෙනවද? නෑ. ඕක ඇත්ත. එහෙනම් අට සමාපatti වල පළවෙනි දෙක කොහෙන්ද එන්නේ? දික්ඨිංච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කියපු තැන. ඒ කියන්නේ ධම්ම සංගීකරණය හොඳින් අධ්‍යයනය කරන්න මේවා Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. මම දැන් 427 හරේම තියෙන 223 වගේ ඒ වගේ පිටු ගණනාවක මේකේ තියෙනවා. මොකද තියෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සාජනෝ බුද්ධ දර්ශන අවබෝධයෙන් පමණක් ප්‍රහාණය වේ. භාවනාවේ ප්‍රහාණය නෙවෙයි. බුද්ධ දර්ශන අවබෝධය කියන්නේ මොකද්ද? සිත හැදෙන හැටි දකින්න. පටිච්ච සමුප්පාද ධර්මයේ දකින්න. ඕක තමයි සිත හැදෙන හැටි. ඕකේ ආලෝකය හැදෙන හැටි, ශබ්දය හැදෙන හැටි, ශබ්දයේ ආලෝකයේ දැනෙන ටික එකට එකතු වෙලා අන්න කුටුමේ සදන් කියන සිතුවිලි හැදෙන හැටි, ලෝකය හැදෙන හැටි. එතන ආත්මයක් නැති බව දකින්න එක ලෝකයක් නෙමෙයි කියලා දකින්න තැන අන්න පටිසෝතේට එනවා. ඔතරයි මාර්ගසිත. ඒක දකින්න අන්න ඒක දකින්න එක මාර්ගයේ සිත. ඵලසිත ඒක අන්න සත්‍ය බවට ප්‍රත්‍යක්ෂ වෙනවා. විචිකිච්ඡාසක දුරු වෙලා අන්න මමයි කියලා ගත්ත පරාමර්ශනේ නැති වෙනවා. අවබෝධයෙන් මේක වෙන්නේ දුර්ලභ මනුස්සත්වම් දුර්ලභ සද්ධාම ශ්‍රවණම් කියපු තැන ඒ සත්‍ය ධර්ම ශ්‍රවණය තුළ මේක තියෙන්නේ. අවබෝධයෙන් එන්නේ. එතකොට දැන් අට්ඨ සමාපatti පළවෙනි දෙක හම්බෙන්නේ සමතේ වඩලාද? නෑ. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වලින්ද? ඒත් නෑ. දැන් කොහෙන්ද එන්නේ? දර්ශන සමාපatti. ඒ කියන්නේ දර්ශන මේ බුදුන් වහන්සේ මේ
දේශනා කරපු බුද්ධ ධර්මයේ ආර්යයන් වහන්සේ මේ දේශනා කරන දේශනා සවන් දෙන්න. ඒ තුල ඔබ සත්‍ය අවබෝධ කරන්න. ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා ඔබට අවබෝධ වෙනවා. ශුන්‍යතෝ ලෝකං අවේකස්ස මෝගරාජ සදා සතෝ කියපු තැනට එනවා. අන්න එහෙම ලෝකේ මිදිලා අර ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකිනකොට කරම් භූමිය බිඳ වැටෙනවා. හේතුඵල ධහමට එනවා. මොකක්ද ඒ? ලෝකේ ඇත්තක් නෙමෙයි කියන ලෝකේ තියෙන්න ඕනි. පින් කරන්න හරි පව් කරන්න හරි කර්මය යන්නේ හරි ඔය කියන ධර්මය අනුව සම්මුතිය තුළ මිත්‍යා දෘෂ්ටිය තුළ මරුන් බවුන් මිනිසුන් දෙවියන් සහිත අසුත පුතග්ජන මිත්‍යා දෘෂ්ටික උම්මන්තක භූමිය කර්ම භූමිය ඒකේ කවුරු සෝවන්නේ නැහැ. ඒකේ මිදුනොත් විතරයි සෝතාපන්න කියන්නේ. ඒකේ මිදෙන්න බෑ. ඒක බොරුවක් කියලා දකින්න. මායාව දැක ගන්න නැතුව. ඒක නම් ඒක ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් ඒ ආයතන හැදෙන හැටි දකින්න ඕනේ. භාවනා කරා කියලා ඔක වෙන්නේ නැහැ. එහෙනම් අෂ්ට සමාපatti තියෙන්නේ කොහෙද? භාවනා කරන අය ගාව නෙමෙයි. මේ බුද්ධ දර්ශනේ දකින බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ඒ දුර්ලභ manussත්වයන් දුර්ලභ සද්ධර්මයන් ඒ සත්‍ය ධර්මයේ ශ්‍රවණය කළා අවබෝධ කරගන්න ඕනේ. එතනින් විතරයි මාර්ගසී සෝතාපන්න ඵලසිත වලට එන්නේ. එහෙනම් සකදාගාමි මාර්ගසී ඵලසිත කියන්නේ මොනවද? අර සත්‍ය අවබෝධ කරපු අයගේ කෙලෙස් සංසිඳෙනවා. එහෙනම් රාග දේශ මොහ කෙලෙස් සින්දෙන තැන තමයි පටිග අන්න කාමරාග පටිග තුනී වෙන තැන. සකදාගාමි මාර්ගසී ඵලසිත. අට්ඨ සමාපatti පළවෙනි දෙකේ එහෙනම් සමතේ වඩන එක නෑ. දෙවෙනි දෙකෙත් නෑ. දැන් බලන්න අට්ඨ සමාපatti තියෙන විදර්ශනා කියන්නේ විදසුන් නුවණින් මේ සත්‍ය දකින්න එකයි විදසුන් නුවණ කියන්නේ. ඒක විදර්ශනාව. එහෙනම් ඒගොල්ලන්ට විතරයි මේ සත්‍ය අවබෝධ කරපගත්ත අන්න ඒ අයට තමයි අපි කියන්නේ අර ආර්ය ශ්‍රාවකයෝ කියලා. ඔවුන්ට මේ ලෝකේ ඇත්ත වෙන්නේ නැහැ. ලෝකේ ඇත්ත වුණු අය කර්ම භූමියේ ඉන්න මිත්‍යා දෘෂ්ටික කුමාර කාශ්‍යප ලබුණුරේ කුමාර කාශ්‍යප ආමඳුර මිත්‍යා දෘෂ්ටිකයි කර්ම භූමියේ ඉන්නේ. එයා බණ කියන්නේ එතන ඉඳගෙන. එයා කතා කරන්නේ එතන ඉඳගෙන. එයාගේ සම්පූර්ණ දෘෂ්ටිය වැරදි. දැන් එතකොට ආර්යනාසි ධර්ම දේශනා කරන්නේ එතන නෙමෙයි. ආර්ය භූමිය. එහෙනම් ආර්ය භූමිය ආර්යයන් වහන්සේගේ භූමියේ නෙන ආර්යනාසි සත්‍යලි කරන්නේ. එයා ඉන්නේ පෘථග්ජන භූමියට ආර්ය භූමිය දකින්න බෑ. එයාම මිත්‍යා දෘෂ්ටිකයි. එහෙනම් මෙතන සකදාගාමි භූමිය මාර්ගසිත ඵලසිත තියෙන්නේ. එහෙනම් දෙවෙනි අෂ්ට සමාපatti එහෙනම් දැක්ක පළවෙනි දෙක අන්න 3 4 අන්න අෂ්ට සමාපatti දැන් 4ක් ඉවරයි. තව තියෙන්නේ 4යි තුනට. දැන් මේවා ඔක්කොම තියෙන විදර්ශනා ධූරය තුළ ලෝකෝත්තර භූමිය. අෂ්ට සමාපatti නැහැ. සමතේ වඩලා ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර්ථ ධ්‍යාන කියන ලෞකික භූමියේ නැහැ. ඒ බුදුන් වහන්සේ අතහැරපුවා පස්වග තවුස. පස්සේ ඇවිල්ලා ඔබ මේ කියන ඔබ ඉන්න තැන නෙමෙයි. පෙරණැසු විරු දහමක් විදියට පස්වග තවුසන්ට බුදුන් වහන්සේ නැවත වරක් ගිහිලා කියනවා ඔබ මේ කරන දේ නෙමෙයි මේක ඔබ කලින් අහපු නැති දෙයක් කියලා. ඒ විදර්ශනා ධූරේ මෙන්න මේ අට සමාපatti නේතන. ඊට පස්සේ බලන්න ඊගා වට සමාපatti දෙක. ඒ කියන්නේ බාහිර දැන් අත්ත වෙන්නේ නැහැ. හැබැයි මෙතන දෙයක් සිතුවිල්ලෙත් දෙයක් වෙන්නේ. දෙපැත්තෙම මිදිලා. දැන් මෙතන ක්‍රියාසිත විතරක් තියෙනවා. ඒ කියන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස වලින් හදුණු කුටුමේ සඳන් අම්මා තාත්තා ගෙවල් දොරවල් කියන ඇත්ත නෙමෙයි කියලා දැකලා අන්‍යයක ප්‍රත්‍යක්ෂයෙන් මිදිලා. දැන් සිතුනුත් මිදිලා බාහිරුත් මිදිලා. අන්න අට සමාපatti 6 7 අට සමාපatti අන්න 5 6. ඒ කියන්නේ 1 2 සෝතාපන්න මාර්ගසිත ඵලසිත 3 4 සකදාගාමී මාර්ගසිත ඵලසිත. එයාල අර කෙලෙස් සංසිඳනේ. පළවෙනි එක දර්ශනේ දකින්න. තුන්වෙනි එක හතරවෙනි එක පස්වෙනි එක හයවෙනි එක එන්නේ මොකද්ද? අනාගාමී මාර්ගසිත ඵලසිත. ඒකේ එන්නේ මෙතන රූප දාර්ශනික මිදිලා ඕභාසයට එන තැන. ඒ කියන්නේ ලෝකයේ තියෙන මේ සේරම දේවල් ඇත්ත නෙමෙයි කියලා මේ එකම කම්පනයක ස්වභාවයක් මේක ඇත්තක් නෙමෙයි කියලා දැකලා එකම කම්පනයේ ස්වභාවය දකිනවා. පෘථිවි සංඥා මිදිලා ආකාශ සංඥාව එනවා කියන්නේ තෝකමයි. දැන් උතනින් එහාට එනකොට වෙන්නේ මොකද්ද? අත්තරක ලෝකේ ඇත්තක් නෙමෙයි වෙනකොට මේ කිසිම අරමුණකට කිසිම මොන විදිහට අරමුණු සකස් වුණත් ඒකට කම්පනයක් එන්නේ නැහැ. ඔන්න ඔතනයි නිරෝධසමාපatti සම්බන්ධයට ලඟ වෙනත. අන්න එතකොට අට සමාපatti වල අන්න 6 දැක්කා 5 6. එතකොට අනාගාමී මාර්ග ඵලතිත් වල තිබුණේ ලෝකෝත්තර විදර්ශනා ධූරය තුල. ඒකත් සමතේ වඩන තැන නෙමෙයි. එහෙනම් ඒකේ මේ වෙනද විදියට පේන ඇහෙන දැනෙන තැන ඒක නොදැනෙන ස්වභාවයෙන් තැන එකක් තියෙනවා. දැන් ওই ස්වභාවය වලටපත් වෙන එකයි අරහත් මාර්ග ඵලසිත අන්න අට සමාපatti. දැන් මේවා තියෙන ලෝකෝත්තර භූමියේ විදර්ශනා භූමියේ සත්‍ය අවබෝධය තුළ මිදෙන සමාධිය. ලෞකික භූමිය හම්බෙන්නේ නැහැ. දැන් අන්න අට සමාපatti කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. මේ ඔබ මේ ආරයන් වහන්සේ දී ප්‍රතිපදා මාලාව තුළ කටයුතු කරනකොට අට සමාපත්තව ඔබට ඒක ලේසි නෑ තමයි. නමුත් ආරණ්‍යයක තමයි පෙන්නලා දෙන්නේ. ඒක තමයි ඔබ දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යයනය කළ තමා තුළින් මේ ස්වභාවය මතුවලා දැන් අට සමාපatti වල අවසානයේ අරහත්ත්වයටපත් උනේ නැතත් මේ සෝතාපන්න අය මේ සකදාගාමී අය අනාගාමී අය දැන් බුද්ධෝත්පාද දේශනාවල ඉන්නවා. කුමාරකාශ්‍යපවරු මේක දරා ගන්න බැරුව දඟලනවා.
උන්වහන්සේට මේවා කියා ගන්න බෑ. උන්වහන්සේට දරා ගන්න බෑ. ඒක උන්වහන්සේගේ ඇත්තම කිව්ව නොහැකියා අකුසලේ. ආර්යපවාදයට අහුවීම ආර්ය භූමිය දන්නේ නැතිකම ආර්යයන් වහන්සේට ගැරහි. ඒ තුල උන්වහන්සේ විශාල අපරාධයක් කරගෙන දැන් ඉන්නවා නිකන් කොරවක් වගේ හිතා ගන්න දරුවෝ. ඔය දැන් බක බක ගෑවට ගෙම්බ වගේ කවුරුත් නිවන් දකින්නේ නැහැ. උන්වහන්සේට ඔක්කොම වෙයිලා තියෙන්නේ. ඒ ආර්යපවාදයට අහුවෙලා ඉවරයි. හොඳයි. අපි සතුටේ ඊගාවට එකත් ඉදිරිපත් කරනවා. කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ වචනම බලන්න මොනවද කියන්නේ. පොතේ තියෙන ඒවා කියවන හැටි බලන ගිරව වගේ කිසිම දෙයක් යට තේරෙන්නේ නැහැ. හොඳයි. ප්ලේ කරන්න ඒක. පිළිබඳව අට සමාපත්තිලාභිනව පන අනාගාමිනව ච කීනාසවාච සමාපත්තිය. අෂ්ට සමාපත්තිලාභී චීනාශ්‍රවයන් වහන්සේලාට සහ අනාගාමී ඒක තමයි කියන්නේ. අට සමාපatti තියෙන කීනාශ්‍රව ආයත තමයි දැන් මේක හම්බ වෙන්නේ. දැන් මේ කාටද හම්බ වෙන්නේ? ආරයන් වාසයේ කියන වෙන්ද විදියට පේනවා ඇහෙනවා දැනනවා හැම දෙයකින්ම මිදුණු සමාධියක් අල්ලන අන්න අධිගත සමාධිය. දැන් මේව එලිපිට අපි කතා කරනවා. මේ අමුතු ඒව නෙමෙයි. මෙයා මේ පොතේ තියෙනව බලාගෙනම අමුතු විදියට කියන්නේ. එයාට ඒව නැහැ. දැන් අපේ දේශනා අහන සාමාන්‍ය මේ ගමේ ඉන්න අම්මලටත් මේවා තියෙනවා. ඇයි එයයි සෝවන් වෙන්නේ නැද්ද? එයයි නිවන් දකින්නේ නැද්ද? ඒ අනාගාමී වෙන්නේ නැද්ද? ඔබ වහන්සේට ලැජ්ජද? ඔබ වහන්සේට දුකද? එහෙනම් අහගන්න තව ටිකක් හිත රිදෙද්ද නැහැ. හොඳයි. ඉතුරු ටිකක් ප්ලේ කරන්න. බලන්න පොතේ ගුරාලා පොටිල්ලා වගේ කියවන හැටි. ප්‍රායෝගික පැත්තක් දන්නේ නැති කමට කියවන හැටි. ධම්මුද්දච්චට ගිහින්. දාන්න ඉතුරු ටික. විද සමවදින්න පුළුවන්කම තියෙන්නේ පංචවෝකාර භවයේ. ස්කන්ධ පහම තියෙන භවයකදී විතරයි. ඕක පොඩක් දැන් පොඩක් කියන්න. හරිනේ. ඔන්න බලන්න දැන් මොකද්ද කිව්වේ? ස්කන්ධ පහම තියෙන භවයේ උන්වහන්සේ දන්නේ නැහැ. මොකද්ද ස්කන්ධ පහම තියෙන භවයේ? මේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ පහ කියන්නේ මෙතන මේ බාහිර නෙමෙයි කියලා දකිනවා. මෙතන සකස් වෙන එකක් කොහෙවත් නැහැ කියලා දකිනවා. මේ ස්කන්ධයට මැවෙන එක දකින්නේ. ස්කන්ධයට මැවෙන පංච ඕහාර ධර්ම කියන උන්වහන්සේ දන්නේ නැහැ. මේ ස්කන්ධයට මැවෙන කොහෙවත් නැහැ කියන එකයි මේ කියන්නේ. ඒක දකින කෙනාටයි මේ කියන්නේ. නිරෝධසමපත්තිය කියන එතන තමයි අපිත් කියනවා. ඒතර උන්වහන්සේගේ තියෙන ප්‍රශ්න උන්වහන්සේ ස්කන්ධ පංචකය දන්නේ නැහැ. ස්කන්ධ පංචකය කියන්නේ මෙතන කම්පන වේගයට මැවෙන එකේ කොහෙවත් නැහැ කියලා දකින්න එක. පංචෝහාර ධර්ම දකින්නවා කියන්නේ ඕකටයි. මේනේ අමුතු වචන කියාගෙන මිනිස්සු බය කරන්න යනවා. ඇත්තට කිව්වොත් ඔබ දැන් මේ දේශන අහන හැමෝටම මේක තියෙනවා. ඔවුන් දකිනවා මෙතන කම්පන වේගයට මැවෙන එකක් මේ ස්කන්ධය කියලා එහෙම එකක් නැහැ කියලා. ස්කන්ධය කියන්නේ මේක මැවෙන සිස්ටම් එකට. ඒතර ඕක දැක්කට පස්සේ අන්න ස්කන්ධය අවබෝධ වුණාට පස්සේ මෙතන ඒක ඇත්ත වෙන්නේ නැහැ. පංචෝහාර ධර්ම දකින්නවා කියන්නේ ඕකට. ඒකට ගොඩක් අය දන්නේ නැහැ. ඊගාකට එන්න බෑ. පිළිවෙලින් ප්‍රථම ධානාදීට සමවදින්න තමයි නිරෝධ සමාපත්තියට හිත ගන්නෙ. ඒ නිසා දැන් පොඩක් කියන්න. දැන් මේ කියන්නේ ලෞකික සමාධි ලබන අර අන්තුරු පිරිවැඩිය ලබන එක. ප්‍රථම ධානයේ ඉඳලා එයා දන්නේ එච්චරයි. එයා ඒක නිසා සමතේ වඩ ඉන්නවා. එයාට විදර්ශන දුරයක් නැහැ. එයා මේ කියන ලෝකෝත්තර භූමියේ නිරෝධ සමාපත්තිය කියලා දන්නේ නැහැ. ඔන්න ඔයාගේ අසරණකම. එයා නිවන් දකින්නේ නැහැ.